හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනාම බොහොම සද්ධාවෙන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. මේ උතුම් ධර්මශ්‍රවණයත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනේ බෝධිසත්වයන් වහන්සේලා කියන්නේ යම් ඉලක්කයක් හිත තුළ දරාගෙන සසර මහා පින්කරගෙන සසරදුකින් නිදහස්වීම පිණිස පමණක් නොවෙයි. අනික් සත්වයන්වත් සංසාරදුකින් එතර කරවීම අරමුණු කරගෙන සසර මහා කැපකිරීමක් කරන මහා පින්වන්ත උත්තමයන් පිරිසක්. ඒ අතර ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පුංචි කාලයක් නෙමෙයි. මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා නියත විවරණ ලැබූ තැනයි නං ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරාගෙන තමන්ගේ ඉලක්කයේ තුළ සසර පින්කරගෙන පාරමී ධර්ම පුරාගෙන ගමන් කරන. ඒ අතර සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටහා සංකේය කල්ප ලක්ෂයකුත් වීරියාධික බෝසතාණන් වහන්සේලා සොළොසා සංකේය කල්ප ලක්ෂයකුත් දසපාරමී සම්පූර්ණ කරනු. ඒ අතර පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මේ දස පාරමිතා 30 ආකාරයකට සම්පූර්ණ කරගන්නවා ලෝතුරා බුද්ධත්වයේ පිණිස ගමන් කරන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේලා. ඊළඟට පිංගතුනේ පසේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරාගෙන පාරමී පුරාගෙන යන කෙනෙක් ඉන්නවන. අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කළ යුතුයි. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරාම පාරමී ධර්ම සම්පූර්ණ කරනවා අග්‍රශ්‍රාවක තනතුරු ලබන්. 80 මහශ්‍රාවකයන් වහන්සේලා ඊළඟට බෝසතාණන් වහන්සේ බුදුවෙන ආත්මෙ මව් පදවිය පිය පදවිය ඊළඟට ඒ යම් තනතුරු ප්‍රාර්ථනා කරන අය කල්ප ලක්ෂේ බැගින් මේ පාරමී ධර්ම පුරාගෙන සසර පින් කරගෙන ඒ ඉලක්කෙ හිත මත දරාගෙන සිතේ දරාගෙන ගුණධර්ම පුරනවා. පිංගතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන. දැන් අපි දන්න අපේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ල තමයි මේ බුද්ධ ශාසනයේ අගසහු තනතුරු ලැබුයි. ඒ වගේමයි මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දෑග සව්වන් බවට පත්වෙලා අග්‍රශ්‍රාවක තනතුරු ලබන මහා පින්වන්ත උත්තමය. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා. දැනටමත් තුසිත දිවිය ලෝකයේ ඒ පාරමී පුරාගෙන වැඩඉන්නවා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට නියමිත කාලයේ පැමිණෙනතෙක්. පිංගතුනී ඒ අතර අපි දන්නවා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජතුමා ගැන ගත්තොත්. මේ දෙන්න තමයි මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අනාගතයේ දෑග සව්වන් බවට පත්වෙන් අග්‍රශ්‍රාවක දෙනව බවට පත්වෙන්. දුටුගැමුණු රජතුමා කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත් අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල දකුණත් සව් පදවිය ලබන්නේ මේ දුටුගැමුණු රජතුමා නමින් රජකං කරලා මේ ලංකා භූමිය තුළ ගෞතම බුද්ධ ශාසනයට මහා සෑයවල් ඒ වගේම රට එක්සේ සත් කරලා මේ බුද්ධ ශාසනයට ලෝවා මහපායි මිරිස වැටිය ඒ වගේම රුවන්වැලි මහා සෑය ආදී මහා සෑයවල් නිර්මාණය කරලා ශාසනයේ බබලවලා පාරමී පුරාගෙන ගිය මේ මහා පින්වන්ත කෙනා. ඒ වගේමයි එදා සහෝදරය හැටියට මලනුවන් හැටියට විහාර මහාදේවියගේ කුසින් බිහිවෙච්ච සද්ධාතිස්ස රජතුමා අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල වමත් සව් පදවිය ලබන වග ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ චරිත දිහා අපි අධ්‍යයනය කරලා ගත්තහම විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරුව ගැන ගත්තත් ඉතිහාසෙ සඳහන් වෙන්නේ මේ අය මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගිහි කල මෑනියම් බවට පත්වෙන්න පියාණන් බවට පත්වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නේ. ඔබ දන්නවා විහාර මහාදේවිය එදා කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය. කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ යම් අධර්ම ක්‍රියාවක් නිසා එදා කැලනී වැඩහිටිය උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන ඇතිවෙච්ච සැකයක් තුළ ඒ මහරහතන් වහන්සේට විශාල අපරාධයක් සිද්ධ කරා මේ කැලනිතිස්ස රජ්ජුරු. තෙල් කටාරමක දාලා උන්වහන්සේට
දඩුවම් කරන්න වදකයන්ට අන කරා. උන්වහන්සේත් නොකළ වරදකට මේ රාජ දනුවමකට ලක්වුණේ පෙර සසරි කරපු අකුසල විපාකයක් මත. හැබැයි එදා මේ කුපිත වෙච්ච මේ රජ්ජුරුව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. තමන්ගේ දේවියත් එක් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඇතිවෙච්ච සැකය තුළ තමයි ඒ වෙලාවෙම අනකරේ මේ ශ්‍රමණයාව තෙල් හැලියක දාලා රත් කරලා උන්වහන්සේට දනුවම් කරන්න කියලා. හැබැයි එදා උන්වහන්සේ පළඟක් බැඳගෙන මේ හැලිය මත තෙල්වල නොගෑවී සමාපත්තියෙන් වැඩ හිටිය. කොච්චර කුපිත වුණාද කියන්න මේ රජ්ජුරුවෝ දැන් අර තෙල් හැලියට උනු තෙල් හැලියට දර දානවා ඉහිලා කිව ස්වාමී මේ රජතුමනි චර දර දැම්මත් මේ ශ්‍රමණය පිළිස්සෙන්නේ නෑක තවදාපල්ලකි. තුරබාන කොච්චර දවේශයක් වෛරයක් මත නොමග ගියාත් එදා කැලන්තිස්ස රජ්ජුරු. මේ හැලිය මත්තම සමාපත්තියෙන් වැඩහිටිය මේ මහරහතන් වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම නොකළ වරදකට දනුවමක් ලැබෙන්. මම පෙරකරපු සසර අකුසලයක් උන්වහන්සේ දැක්කා පෙර සංසාරිකරපු අකුසල විපාකයක් මේ කැරකිලායින්නේ. ඒ නිසා එදා ඒ මතම පිරිනිවන් පාන්න තීරණය කර උන්වහන්සේගේ ආයුෂත් ගෙවිල අවසාන එදා ඒ මතම උන්වහන්සේ පිරිනිවන් පෑව. එදා මේ රජ්ජුරුවෝ කුපිත වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් වදකයන්ට අන කරා කෑලි කෑලිවලට කපල. අතපය කපලක් ශරීරය කොටස් වෙන් කරලා මුහුදට විසිකර පල්ලක්. එදා රජ්ජුරුවන්ගේ රාජානයෙන් මේ කැලනිතිස්ස මහරහතන් වහන්සේගේ මේ ශරීරය පවා කොටස් වලට කපල මුහුදට විසිකරා. මේ මහා පාපී ක්‍රියාවත් එක්ක සමුද්‍රවානිජ දේවතාවරු ඒ වගේම මේ දෙවියන්ගේ කෝපයක් ඇති වෙලා මුහුද ගොඩගලන් පටන්ගත්. ගම්මාන 1200 ගානක් යටවේගෙනාව කියන මුහුද රට ඇතුළට ගලාගෙනාව. එදා යුදුම් ගානක් කැලනිය ඉඳම් මුහුද දක්වා යුදුම් 7ක පමණ දුරක් තිබුණ කියන. එයින් යොදුම් 5ක් විතර රට ඇතුළට මුහුද ගලාගෙන එනකොට. මිනිස්සුන්ගේ ගම්බින් ගෙවල්දරුවල් යටවේගෙන මහ මුහුද මේ ස්වභාව ධර්මය කෝප වෙලා රට ඇතුළට මුහුද ගලනකොට එදා රජ්ජුරුව බය වුණා කලබල වුණා. දැන් තමන් කරපු පාපී දුෂ්ට ක්‍රියාවත් එක්ක තමන්ට කරගන්න දෙයක් නෑ. හැබැයි රජතුමාගේ අනාවැකි කියන අය ශිවරු එදා හිටපු අනාගතය ගැන කියන අය ඔවුන් කියා හිටිය රජතුමනි දේව කෝපයක් මේක දේව සාපයක් වගේ. රජතුමාට මේකෙන් බේරෙන් එකම එක දෙයයි තියෙන්නේ තමන්ගේ පවුලෙ කෙනෙක් ඒ වෙනකොට හිටිය තමන්ගේ දූකුමරිය පවුලෙ කෙනෙක් මේ මහා සාගරයට බිලි කරන්න මේ සාගරයට පරිත්‍යාගයක් කරලා රජ්ජුරුවන්ට බේරෙන්න්න නම් කැපකිරීමක් කරන්න වෙන රට බේරගන්න රට වැසියම් බේරගන්න මේ මහා සාගරී කුපිත වෙලා තියෙන්නේ කියව දේව කෝපයක් කියව. එදා එඩිතරව ඉදිරිපත් වනේ මේ මහා පින්වන්ත මේ කුමාරිකාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යනවා මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑණියන් බවට පත්වෙන්න. මේ විදියට පෙරුම් පුරාගෙන යන මේ මහා පින්වන්ත කෙනා එදා ඉදිරිපත් වනා රජතුමනි මම ඉදිරිපත්වෙනවා. රජතුමනි මම මේ රටවැසියන් වෙනුවෙන් මේ මහා සාගරය වෙනුවෙන් මං ඉදිරිපත්වෙනවා කියල ඉදිරිපත් වුණා. එහෙම ඉදිරිපත් වෙලා එදා ලස්සන්ට පුංචි බෝට්ටුවක් වගේ සරසලා මේක සටහනක් තිබ්බා කැලනි තිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරියයි කියලා සටහන් කරලා කන්න බොඩ්න බඩු කෑම බීම ටිකකුත් මේ බෝට්ටුවට දාලා පාකරල මුහුදට පාකරල ඇරිය. බලන්න එදා කිසිම බියක් සැකක් නැතුව රට වෙනුවෙන් තමන්ගේ රටවැසියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ පරිත්‍යාග කරලා මුහුදට බිලිවෙන්න ඉදිරිපත්වෙච්ච ඊය වීර මාතාව තමයි එදා විහාර මහාදේවිය කියලා අපි හඳුන්නන්. මේ විහාර මහාදේවී ගිහිල්ලා එදා මේ බෝට්ටුව මේ මුහුදට බිලිවෙනවා සමගම මුහුදු රල රට ඇතුළට වේගෙන් ආපු රල ටික ආපහු පහවෙලා ගියා කියනවා. එදා මේ කැලනිතිස්ස දූ කුමරිය කැලතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය වෙච්ච විහාර මහාදේවිය ගොඩ බහින්නේ මේ විදිහට ගිය මේ බෝට්ටුව පාවෙලා යන්නේ එදා දකුණට. එදා රෝහණේ මේ ප්‍රදේශයට තමයි ගිහිල්ලා ගොඩ බහින්නේ. එදා ඒ ප්‍රදේශයේ රජකං කරන්නේ කාවන්තිස්ස රජ්ජුරු. එදා කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ මේ රාජකීය පිරිස දකිනවා මේ බෝට්ටුවක බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් වගේ තරුණ කුමාරිකාව. මේ බෝට්ටුවකින්
මේ දකුණට රෝහණයට ගොඩ බැහැලා තියෙනවා. එතකොට එදා රජ්ජුරුවන්ට දැනුම් දුන්නට පස්සේ ඇවිල්ලා බලනකොට මේකේ තියෙනවා සටහන් කළ කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය මේ මුහුදට පරිත්‍යාගයක් හැටියට බිලි වුණා කියලා. එදා මේ සිදුවීමත් එක්ක තමයි එදා මේ රජ්ජුරුවන්ගේ අගබිසෝ බවට එදා මේ විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ අගබිසෝ බවට පත්වෙන්. මෙන්න මේ විදිහට තමයි මේ අයගේ එකතුවීම මුණ ගැහීම එදා සිද්ධවෙන්. හැබැයි මේ අයට දරුවෝ හිටියේ නෑ. කාවන්තිස්ස රජ්ජුරුව බොහොම සද්ධාවන්ත රජ කෙනෙ. බොහොම සද්ධාවන්තයි කියන්නේ අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා බෝධි සත්වයෙක් හැටියට ඉතිහාසය හඳුන්නන්න. බොහොම සද්ධාවන්ත යාරාම සෙනසුන් හදලා මහා දං වැටවල් පවත්වනවා. භික්‍ෂූන් වහන්සේලාට නිතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිව් පසෙන් ඇප උපස්ථාන කරන. විහාර මහාදේවියත් ඒකටම එකතු වෙලා පින් කරන්න දක්ෂ වුණ. මේ විදිහට පින් කරගෙන දෙන්න බොහෝම ආදරෙන් බොහොම සමගියෙන් රජකං කරගෙන මේ රාජ්‍ය පවත්වගෙන යන අතරතුර ඒ ප්‍රදේශි තිබිච්ච දකුණේ විහාරයක් බවට පත්විච්ච එදා මේ ආරාම සෙනසුනකට දවසක් විහාර මහාදේවිය දානය සකස් කරගෙන ගියා ස්වාමීන් වහන්සේලාට දානි පූජ කරන්න. මේ දානයේ පූජා කරන්න යනකොට තින් ඉන්න ආරාම ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට දන් පැන් පිළිගන්නලා විහාරස්ථානයේ නායක හාමුදුරන් වහන්සේට ගිහිලා වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ දිවස්ලාවී 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ දිවසින් බැලුවා දේවිය ඔබ බොහොම දුකෙන් ඉන්නේ. ඔබ බොහොම හිත් වේදනාවෙන් ඉන්නේ. ඇයි දේවිය කියලා ඇහුවා. එතකොට කියනවා අනේ ස්වාමීනි පුත් කුමාරයෙක් නැති නිසා රජ්ජුරුව බොහෝම දුකෙන් ඉන්නේ. රජ්ජුරුව රජකම් කරත් රජතුමාගේ හිතේ දුකක් තියෙනවා පුත් කුමාරයෙක් නැති නිසා. ඒ නිසා දරු සම්පතක් නෑ. ඒ දුක තියෙනවා කිව රජකම් බාරගත්. එදා මේ මහරහතන් වහන්සේ බැලුව මේ දේවියට දරු සම්පත් ලබන්න තරම් පුුණේ මහිමයක් තියෙනවා. උන්වහන්සේ දකිනවා මේ දේවිය සාමාන්‍ය කෙනෙක් නෙමේ මහා පින්වන්ත පාරමී පුරාගෙන යන කෙනෙක්. අනාගතේ බෝධි සත්‍යයන්සේ පෙරුම් පුරාගෙන යන අසංකීයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නෙක් දරුව හැටියට මේ දේවියගේ කුසින් බිහිවෙලා මේ රටත් ශාසනයත් ආරක්ෂා කරන මහා පින්වන්ත දරුවන් ලබන්න පින තියෙනවා. ඒ අය දැන් කොහෙද ඉන්න කියලා මේ මහරහතන් වහන්සේ දිවසින් බලනකොට දැක්කා මේ ආරාමිම බොහෝම රෝගාතුර වෙලා හිටිය ස්වාමීන් වහන්සේ නමක් මේ මහරහතන් වහන්සේ දැක්. ඒ තමයි එදා දුටුගැමුණු රජ්ජුරුව හැටියට පහළ වෙච්ච කෙනා ඊට පෙරත් දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ඒ වෙනකොට ආරාමි සිල් ගුණ දහම් රැකගෙන පාරමී පුරාගෙන බොහෝම සිල්වත්තු ගුණවත්ත තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන උන්වහන්සේ වැඩඉන්න. එදා විහාර මහාදේවියට මේ මහරහතන් වහන්සිකිනො දේවිය ඔබ යන්න අන්න අර කුටියට. මේ කුටිය වැඩඉන්න මේ ස්වාමීන් වහන්සේ බොහොම වයෝර්දයි. උන්වහන්සේ බොහොම ගිලං වෙලා දැන් වැඩයින්. උන්වහන්සේගේ ආයුෂ දැන් අවසන් වේගෙන යන්. උන්වහන්සේ තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නේ. ඔබ ගිහිල් ආරාධනයක් කරන්න. තුසිත දෙව්ලොව උපදින්න පෙර තව එක වතාවක් මේ ලංකා භූමිය ඉපදෙන්න. දේවියගේ කුසේ හිත පිහිටවාගන්න කියලා මනුලවට ආරාධනයක් කරන්න කියව. එතකොට මේ සිදුවීමත් එක්කම එදා විහාර මහාදේවියට බොහොම සතුටක් ඇති වුණා. දේවිය මොකද කරේ තෑගි බෝග උන්වහන්සේට සාමාන්‍යයෙන් පිරිකර බෙහෙත් පිරිකර මේවා සකස් කරගෙන උන්වහන්සේගේ කුටියට ගිහිල්ල ස්වාමීනී කියලා මේවා උන්වහන්සේට පූජා කරා. පූජ කළ තමන්ගේ කාරණයේ සිහිපත් කළ ආරාධනයක් කරා ස්වාමීනි නායක හාමුදුරන් වහන්සේ ඔබහන්සේ ගැන දැනුම් දුන්නා. ඔබහන්සේ තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්න බව දැනගත්තා. දිවිය ලෝකෙ වඩින්න පෙර තව එක වතාවක් මේ මනුස්ස ලෝක ඉපදෙන්න. ඔබහන්සේට පුළුවන් මගේ කුසේ හිත පිහිටවාගන්න. ඔබහන්සේ මහා පින්වන්ත කෙනෙක්. මේ ශාසනයේ බබලවන්න පුළුවන් කියලා ආරාධනයක් කරා. නෑ දේවිය මන්තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන අවසානයි කිය. දෙවනි වතාවත් ආරාධනා කරා ඒ වෙලාවෙ ප්‍රතික්ෂේප කරලකින දේවිය මම තුසිත දිවිය ලෝක හිත පිහිටවාගෙන අවසාන. තුන්ගනි වතාව විහාර මහාදේවිය කෙනව ස්වාමිනි ඔබහන්සේ සාමාන්‍ය තැනක සාමාන්‍ය පවුලක මනුස්ස ලෝක ඉපදුනොත්. වහන්සේට පෙරුම් පුරාගන්න පාරමී පුරන්න ශාසනයේ බබලවන්න ලොකූ දෙයක් කරන්න අපහසුයි. නමුත් ඔබහන්සේ රජකං කරන රජ පවුලක ඉපදුනොත්
රටත් ශාසනයත් බබලෝල විහිර විහාර ඉදි කරලා බුද්ධ ශාසනයේ බබලවල පාරමී පුරාගන්න පහසුයි. ඒ ගැන හිතන්න කියෝ. ඒ වෙලා මේ සාමීන් වහන්සේට හිතුන මේ දේවී කියන කතාව ඇත්තක් තියෙනවානේ. මම ධාර්මිෂ්ටෝ මට රජකං කරන්න පුළුවන් රජ පවුලක ඉපදුනොත්. විහෙර විහාර හදන්න පුළුවන් ශාසනයේ බබලවන්න පුළුවන්. බුද්ධ ශාසනයේ දියුණු කරලා මට පාරමී පුරාගන්න පහසුයි නේද කියන සිතුවිල්ල හිතට ඇති වුණ. ආරාධනය පිළි අරගෙන කිනො දේවිය ඔබ එහෙම නන්දය යන්න. ඔබේ ආරාධනය මං පිළිගත්ත කියෝ. දේවිය බොහෝම සතුටින් උන්වහන්සේට වන්දනා කළ මාලිගාවට පිටත් වනා. හැබැයි ටික දුරක් යනකොටම මේ ස්වාමීන් වහන්සේ අර කුටියම අපවත් වනා. උන්හස බොහෝම රෝගාතුර වෙලා හිටියේ. ඒ වෙලාවෙම අපවත්වෙනවා. අපවත්වෙන මොහොතෙම දේවියගේ කුසට අමුත්තක් දැනුණ. මාලිගාවට රතයෙන් යන ගම දේවිය කරත්තය අරගෙන යනායට කිව ඉක්මනට හරවන්න ආපහු යංකීව. ඒ මොහොතෙම දේවතාවරු දේවිය වාඩි වෙලාගේ කරත්තේ ඒ රෝධය ඒ පැත්තේ රෝධය පොළොවෙ හිරවෙන්න එරෙන්න සැලැස්වා කියනවා. ලකුණක් වසේ. දේවි ආපහු හැරිලා ආරාමිට ගිහිම් බලනකට උන්වහන්සේ අපවත් වෙලා. ඔන්න ඔය විදිහට තමයි දුටු ගැමුණු කුමාරයාගේ කුස පිළිසිඳ ගැනීම විහාර මහාදේවයගේ කුස පිළිසිඳ ගැනීම ගැන ඉතිහාස පොත්වල අපේ සඳහන් වෙලා තියෙන්. එදා පිංහතුනි මේ විදිහට මේ කුසේ පිළිසිඳගත්ත මේ මහා පින්වන්ත කෙනා තමයි දුටු ගැමුණු කුමාරය හැටියට එදා ගැමුණු කුමාරය හැටියට විහාර මහාදේවී කුසිල් ලෝකෙට බිහිවෙන්. ඒ වගේමයි තමන්ගේ මලනුවන් හැටියට මේ සද්ධාතිස්ස කුමාරයත් ලෝකෙට විහාර මහාදේවයගේ කුසින් දෙවනි දරුවෙක් හැටියට බිහිවෙනු. මේ දෙන්නම කල්ප ලක්ෂයක් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා පින්වන්තයෝ දෙන්න. දැන් දුටුගැමු රජ්ජුරුව ගැන ඔබට එක පාරට ඉරිහා බලනකොට. ඔබ දුටුගැමු රජ්ජුරුව ගැන අහලා තියෙන්නේ මේ රට යුද්ධයක් කරා රට එක්සේසත් කරා එලාරව පරාජයට පත් කරා වෙහෙර විහාර හැදවා. එතකොට මේ වගේ තොරොත්තුරු ටිකක් අපිට දුටුගැම රජ්ජුරුව ගැන අහන්න ලැබෙනවා. හැබැයි දුටුගැම රජ්ජුරුව යුද්ධ කරේ මොනවගේ චේතනාවක් දරාගෙන තෙ මද මේ ලෝක නායකයකුටුවත් අද ලෝක යුද්ධ කරන කෙනෙකුටුවත් මේ කිසිම කෙනෙකුට දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධ ඒ යුද්ධ චේතනාව ඒ තිබ්බ පිරිසිදු භාවය ඒ ස්වභාවය ගැන අපිට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. දුටුගැම රජ්ජුරුව සේනාව සංවිධානය කරලා. තිස්ස මහාරාම චෛත්‍ය වැඳලා එතනින් තමයි ගමන ආරම්භ කරන්න. දැන් අවයාවි දරගෙන සේනාව පුහුණු කරලා පුරුදු කරලා එදා තිස්ස මහාරාමි වැඩහිටියකින 12,000ක් මහරහතන් වහන්සේලා. ඔබ අහල ඇති සිතුල් පව්ව දකුණේ එදා මහා විහාරි බවට පත්වනේ තිස්ස මහාරාම. ඒවගේම සිතුල් පව්ව තමයි කැලේ බණ භාවනා කරගෙන වැඩහිටිය ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා වැඩහිටිය. එදකොට සිතුල් පව්වෙත් වැඩහිටිය කැලෑ බදව බණ භාවනා කරන 12,000ක් තරම් මහරහතන් වහන්සේලා වැඩහිටිය. දුටුගැමුණු කුමාරය සද්ධාතිස්ස කුමාරයත් අධ්‍යාපනය ලබන්නේ තිස්ස මහාරාමේ වැඩහිටිය මේ භික්‍ෂූන් වහන්සේලා තමයි මේ රාජ කුමාරවරු දෙන්නට ශිල්පශාස්ත්‍ර අධ්‍යාපනයේ ඒ රාජකීය මේ උගැන්වීම් සියල්ල උගන්නලා මේ අයව ඥානවන්තයම් බවට පත් කළ ශාසනය ගැන හිත පහදවලා අවශ්‍ය මට්ටමට ශිල්ප ශාස්ත්‍ර ගැන දැනුම ලබල දෙන්න. එදා දුටුගැම රජ්ජුරුව සේනාවත් එක්ක ගිහිල්ල තිස්ස මහාරාම මහා සෑය වන්දනා කරලා. මහරහතන් වහන්සේලා ඉදිරි ආයුධ අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. ස්වාමීනී මම මේ යුද්ධෙට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මයි මේක සත්‍යයක්මයි. ඔබහන්සේලා මගේ හිත දකිනො ඇත්. මම මේ රජ සැප පිණිස රට විශාල කරගන්නවත් භූමිය විශාල කරගන්නවත්. මේ භූමි තන්හාාවකින් රජ සැප පිණිස සතුරෙක් පරාජයට පත් කරල භූමියක් අල්ලගන්න යන ගමනක් නෙමේ. මම ශාසනය වෙනුවෙන් යන ගමනක්. ඔබහන්සේලා මගේ පිරිසිදු භාවේ දකිනවනං මාත් එක්ක මේ ගමනේ පෙරගමන් යන්න පිරිසක් වඩින්න කියලා දුටුගැම රජ්ජුරුවෝ මහරහතන් වහන්සේලා ඉදිරියේ වන්දනා කරලා සිහිපත් කරා. එදා මේ 12,000ක් මහරහතන් වහන්සේලා අතරින් 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. රජතුමායෙක් පෙරගමන් යන්න මේ යන ගමනට. එතනදී දැම් බලන්න දුටුගැම රජ්ජුරු මේ යන්න යුද්ධෙකට. සේනාවක් එක්ක යන්න. හැබැයි මේ යන ගමනට පෙරගමන් යන්න ඉදිරිපත් වනේ මහරහතන් වහන්සේලා 500. එතකොට පිංහතුනේ එදා දුටුගැම රජ්ජුරු එක්ක 500ක් මහරහතන් වහන්සේලා මේ ගමනේ පෙරගමන් යන්න ඉදිරිපත් වුණා.
හැබැයි දැන් දුටුගැම රජ්ජුරුව යන්න මේ යුද්ධකට. හැබැයි මේ යුද්ධකට ගියත් රජ්ජුරුවන්ගේ චේතනාව තියෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට එක්සේ සත් කරන්න යන ගමන. රජ්ජුරුව නලලේ ජටාවේ බැඳගත්තේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං බුද්ධෝ මේ සරණංවර ගච්ඡාමි සරනම් බුද්ධං නත්ති මහියම් බයන් සද අන රජ්ජුරුවන්ගේ එක්ටම අධිෂ්ඨානය රත්තරම් පත්තීරුවක ලියලා නලලි බැඳගත්තා. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං ධම්මෝ මේ සරණංවරන් ගච්ඡාමි සරණන් ධම්මන් නත්ති මහියම් බයන් සදා ඒවගේමයි සංගෝ තිලෝක සරණෝ සංගෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං සංගෝ මේ සරණංවරන් ගච්ඡාමි සරණන් සංගං නත්ති මහියම් බයන් සදා. මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන තියෙන ගාථාරත්න තුන නලලි ජටාවේ රත්තරම් පත්තීරුවක ලියලා නලලි බැඳගත්තා. යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියේ අවියායුධ ටික නෙමේ. රජ්ජුරුවන්ගේ එකම චේතනාව ශාසනය වෙනුවෙන් යන ගමන. සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරා ජයකොන්ති. ජයකොන්ති ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තමයි ඒ ධාතුන් වහන්සේලා තමයි පෙරටු කරගෙන බෙරගහගෙන පංචතූරිනාද සහිතව මුතුකුඩයකින් දරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවසේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන ගියේ. දැන් ඔබ දැකලා ඇති අපි නිවසක දානයක් දෙනෙකුට හරි විහාරස්ථානික පින්කමකට පිරිත් පින්කමකට හරි මුලින්ම වඩම්මන්නේ සදහතුක ධාතු කරඬුව. බුදුරජාණන් වහන්සේව තමයි ධාතුන් වහන්සේලාගෙන් අර්ථවත් කරන්න. එතකොට මේ සදහතුක ධාතු කරඬුව නිවසට වඩම්මනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. ඊට පස්සෙ තමයි පිරිතකට නං පිරිවානා පොත් වහන්සේලා ධර්මරත්නය ඊළඟට සංඝරත්නය වඩින්න. එදා මේ යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙනගේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. ඊළඟට 500ක් මහරහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කර කර ඊට පිටු පසින් වැඩම කර. ඊටත් පිටු පසින් තමයි රජ්ජුරුව සේනාවත් එක ගමන ආරම්භ කරේ. මෙහෙම ගිය ගමන තිස්ස මහාරාම ඉඳං. එදා රාත්‍රී ටික දුරක් ගමන් කරලා හවස් වෙනකොට බොහොම ලස්සන මණ්ඩපයක් හදලා ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ගිලම්පස බුද්ධ පූජාවල් තියලා බුදුන් ඇඳලා සංඝයාට ගිලම්පස පූජා කරලා එදා රාත්‍රී නිදාගන්න. උදේ පාන්දර අවදි වෙච්ච ගමන් බුද්ධ පූජාව තියලා බුදුන් ඇඳලා සංඝයාට දාන ටික පූජා කරලා ගමන ආරම්භ කරනවා. මේ විදිහට තමයි මේ ගමන පිටත් වෙලා යන්නේ. එතකොට බලන්න යුද්ධයකට මෙහෙම යනවා කියන්නේ අද අපිට හිතාගන්නවත් පුළුවන්ද? එතකොට මේ රජ්ජුරුවන්ගේ හිතේ තිබිච්චි මොන තරම් පිරිසිදු චේතනාවද්ද කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් බලන්න මේ යන ගමනේ එදා යුද්ධයට යන අතරතුර දැක්කා මයංගනේ හරහා යනකොට මයංගන මහාසෑය ගරා වැටිලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙ තමයි ලංකාවට වැඩම කරලා යක්ෂයන් පලවා හැරලා එදා සබර්ගමෝ පාලනය කරපු පාලක රජ්ජුරුව බණහල සෝවාන් ඵලයට පත් වුණා. සුමන සමන් දෙවියන් කේශ ධාතු මිටක් ලබා දුන්නා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළා ඉදිකරපු චෛත්‍ය තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ සරභූ මහරහතන් වහන්සේ අහසින් අරගෙන ඇවිල්ලා මයංගන මහා සෑයි ධාතු ගර්භය තුළ පිහිටෙව්ව කියලා ඉතිහාසෙ තියෙන. මේ මහා සෑය ගරා වැටිලා. හැබැයි යුද්ධෙට යන්න මේ හරහා යන්න ගිය රජ්ජුරුවෝ ගමන ටිකක් නවත්තලා පිරිසත් සේනාවත් එකතු කරගෙන මයංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය තවත් විශාල කරලා හදනවා. ඒ අතර තමයි බුලතා කියන යෝධයා එදා ඒ වැව සකස් කරන්න. එතකොට අපිට පේනවා මේ විදිහට රජ්ජුරුව යන ගමන තුළ යම් ප්‍රදේශයක් කරහා යනවන්ද ඒ ප්‍රදේශි විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන වැව් සකස් කරගෙන රටට මහා භාග්‍යයක් කරගෙන තමයි මේ යුද්ධයට යන ගමන පවා මේ බෝධිසත්වයන් වහන්සේ මේ ගමන ආරම්භ කරන්න. එතකොට අපිට පේනවා මේ යුද පෙරමුණේ ගිහිල්ලා එදා මේ රට එක්සේ සත් කරගත්ත දුටුගැමු රජ්ජුරු දැන් බලන්න එලාර මේ රට අවුරුදු 40 ගානක් පාලනය කරපු මේ සොලී පාලකෙක් හැටියට ඉතිහාසෙ සඳහන් වෙනවා. හැබැයි එලාර පරාජයට පත් කරලා මේ රට එක්සේ සත් කරපු දුටුගැමු රජ්ජුරු කවදාවත්
එලාරගෙන් පරම්පරාවෙන් මුළු සියලු සොලීන්ගෙන් පලිගන්න කල්පනා කරේ නෑ. එලාර වෙනුවෙනුත් මහා සෑයක් ඉදි කෙරෙවුණ. එලාර රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කර. ඒ විතරක් නෙමේ දුටුගැම රජ්ජුරුව අන කරා කිසිම කෙනෙක් මේ එලාරගේ සොහොන සෑයක් හැටියට ඉදිකරපු මේ තැන මෙතනින් නටනටා යන්න එපා. බෙරගගහයන්න එපා. තොප්පිදාගෙන මෙතන ඒ විදිහට අගෞරව වෙන විදියට හැසිරෙන් එපා. දැන් අනුරාධපුර නගරය අවුරුදු ගණනාවකට පස්සේ දුටුගැම රජ්ජුරුවෝ මුදවාගත්ත සොලීන්ගේ. දැන් අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩඉන්න. මේ බෝධීන් වහන්සේ ආරක්ෂා වනේ මහා පුදුම විදිහට. එලාර අවුරුදු 40 ගානක් මේ ප්‍රදේශ පාලනය කරත් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට හානියක් කරගන්න බැරිවුණාහුට. ඒ අතර දුටුගැම රජ්ජුරු යුද්ධය අවසන් කරලා සේනාවත් එක්ක ඉස්සල්ලාමගේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තියන්. මේ යන ගමනේ බෝධීන් වහන්සේට පුද පූජාවන් කරලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සිට බෝධි පූජා තියල වන්දනා කරලා බුදුන් ඇඳලා එන අතරතුර තමයි අමාත්‍යවරේ මහමෙවුනා උයනේ නිදහස්සේ ඇවිදගෙන මේ උයන්සිරි නරමගෙන එනකොට තමයි දකින්නේ එදා සෙල්ටැඹ. එදා මිහිදු මහරහතන් වහන්සේ දේවානම්පේතිස්ස රජ්ජුරුවන්ට අනාගතේ නුබේ මුණුබුරෙක් හැටියට පහළ වෙන. දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ රට එක්සේ සත් කරලා මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා මේ කියපු අනාගත වාක්‍ය සඳහන් කරපු සෙල්ටැඹ දකිනු. ඒ විතරක් නෙමෙයි සංඝයා උදෙසා නවමහල් ප්‍රාසාදයක් ඉදි කෙරෙව්වා. මිරිස වැඩි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිකරවන්නේ දුටුගැමුණු රජ්ජුරු. දැන් යුද්ධය අවසන් වෙච්ච ගමන් දුටුගැම රජ්ජුරු ඉස්සරලාම කරේ සංඝයා රැස් කරන. සංඝයා රැස් කරල මහා සංඝයාට කියනවා ස්වාමීනි ඔබහන්සේලා මේ අවුරුදු ගණනාවක් මේ යුද්ධ නිසා ඔබහන්සේලා පීඩාවට පත්වෙන්න ඇති. මේ රටවැසියන්ටත් බොහෝ පීඩාවන් සිද්ධ වුණා. ඔබහන්සේලාට හරියට පෝය කර්ම විනේ කර්ම කරගන්න පවා නොහැකි වෙන්න ඇති. ඒ නිසා ස්වාමීනි මං මුලින්ම ඔබහන්සේලාට පෝය කර්ම විනේ කර්ම කරන්න පෝයගයක් හදල පූජ කරන්න. ඔබහන්සේලා මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න කියෝ. ඒ වෙලාවෙ රජතුමාගේ මේ ඉල්ලීමට සතුටු වෙච්ච මහරහතන් වහන්සේලා සංඝයා රැස්වෙලා 8 නමක් මහරහතන් වහන්සේලාට පැවරුවා අහසින් ගිහිල්ල දෙව්ලොවට රජ්ජුරු ඉල්ලුවේ මට දිවිය විමානික සැලැස්මක් ගෙනත් දෙන්න. 8 නමක් ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලාට පැවරුවා වහන්සේලා දෙව්ලොවට යන්න. දිවිය ලෝකෙ තියෙන බොහොම ලස්සන දිවිය සැලැස්මක් ගෙනහල රජ්ජුරුවන්ට දෙන්න කීවා. එදා බිහිරණී කෙන දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලෝ පහළ වෙච්ච නවමහල් සට්ටුවනින් පහළ වෙච්ච දිවිය විමානයක් තිබුණ. මේ විමානය අනෙත් විමාන අභිභවා බැබලෙනවා සට්ටුවනේ. මෙන්න මේ විමානය සැලැස්ම අරගෙන ඇවිල්ලා 8 නමක් මහරහතන් වහන්සේල රජ්ජුරුවන්ට දුන්නා රජතුමනි මෙන්න මේ දිවිය විමානය තවතිසා දෙව්ලෝ බිහිරණී කෙන දිව්‍යාංගනාවට පහළ වෙලා තියෙන දිවිය විමාන. මේක නවමහල් දිවිය විමානයක්. මේ විදිහෙට පෝයගයක් කරලා සංඝයාට පූජා කරවන්න ඒ මහල තුළ ඒ භික්‍ෂූන් වහන්සේලාට පෝය කර්ම කරන්න සුදුසු වෙන ආකාරයට. රජතුමා බොහොම සතුරට පත්වෙලා සංඝයා වෙනුවෙන් මේ නවමහල් ප්‍රාසාදය අදාපි කැනෙ ලුවා මහාපාය මේ පෝයගේ තමයි කරලා සංඝයාට පූජා කරන්න. මේ මහා පින්කම කරන අතරතුර තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ දවසක් නාන්න ගිය වෙලාවේ. එදා ජයකොන්තෙත් අරගෙනම ගියා. ජයකොන්තෙ තමයි රජ්ජුරුවන්ගේ ජයග්‍රහණි සංකේ. මේ ජයකොන්තෙ තුළ තැන්පත් කළ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා. මේක රජතුමා යනකොට ඉදිරියේ පෙරහැරින් බෙරගහගෙන පංචතූරියනාද සහිතව ධාතු කරඩුවක් පඩම්මන වගේ මුතුකුඩ දරාගෙන බොහොම ගෞරවාන්විතව තමයි මේ ජයකොන්තෙ වඩම්මගෙන ගිය. එදා මේ යන ගමන රජතුමාට හිතෙනවා දැම් මෙතනදි පැම් පහසු වෙලාගියොත් හොඳයි. එදා එතන තියෙන ගල් තලාව මත මේ ජයකොන්තෙ බොහොම ගෞරවාන්විතව තැන්පත් කරලා ඒ පිරිසට කිව් ආරක්ෂාවට වටේට වැඩයි. ඒ අය හරියට බුදුරජාණන් වහන්සේට පවන් සලන වගේ පවන් සලමින් සේසත් දරාගෙන මේ ජයකොන්තෙ ළඟ මේ රාජකී පිරිස වැඩයි අතරතුර රජ්ජුරුවෝ එදා බසවක් කුළම වැවෙන් පැම් පහසු වුණා. එදා පැම් පහසු වෙලා නාල ගොඩට ඇවිල්ලා මේ ජයකොන්තෙ ගන්න සූදානන් වෙනකොට ජයකොන්තෙ ගන්න පුළුවන්කමක් නෑ අර ගල මත එහෙමම පිහිටලා.
එදා පුදුමයට පත්වෙලාකෙන රජතුමනි මේ ජයකොන්ත එහෙමම පොළොවේ පිහිටලා මොකද අපි කරන්න කිව්. ඒ වෙලාවේ රජතුමා ඉක්මනට සංඝයා රැස් කරලා සංඝයාගෙන් විමසනවා ස්වාමීනි හරිම පුදුමයි හරිම ආශ්චර්යමත් දෙයක්. මේ ජයකොන්ත මෙතන මේ භූමියම පිහිටලා තියෙනවා. දැන් අපි මොකද කරන්න කියලා. එදා වැඩ හිටි එරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා කියන රජතුමනි ඔය ජයකොන්තේ පිහිටලා තියෙන තැන අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තීන් වැඩ හිටිය තැන. ඒ නිසා ඔය ජයකොන්තේ තැම්පත් කරලා මෙතන මහා සෑයක් චෛත්‍යයක් කරවන්න. ඒ තමයි මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ. එදා ජයකොන්තේ නිදන් කරලා දුටුගැමුණු රජ්ජුරු අනුරාධපුර නගරේ රුවන්වැලි මහා සෑ ඉදි කරන්න පෙර තමයි මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරන්න. ඉදි කරලා මහා සංඝයා රැස් කරලා මේ මිරිස වැටි චෛත්‍යය ජයකොන්තේ නිදන් කරපු ශාසනයට සඟ සතු කරලා පූජා කරන. දැන් බලන්න මේ විදිහට මේ දුටුගැමුණු රජ්ජුරුව කියන්නේ මොන තරම් මහා පින් කන්දරාවක් රැස් කරගත්ත බෝධිසත්ව චරිතයක්ද. ඒ අතරතුර රජ්ජුරුවෝ රටේ දියුණුව වෙනුවෙන් වැව් පොකුණු කෙරෙව්වා වෙහෙර විහාර කෙරෙව්වා ගම් සංවර්ධනය කරා මේ කරගෙන යනකොට අර සෙල් ටැබේ තියෙන තොරතුරු ගැන දැන් රජ්ජුරුව හිතා ඉන්නවා මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා සෙල් ටැබේ සඳහන් වෙලා තියෙනවා. පිංහතුනී ඔය දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි මහා සෑය කරවන සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේත් බුදු ඇසින් දකිනවා. උන්වහන්සේ බුදු ඇසින් දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේක දේශනා කරලා තිබුණා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ. අනාගතයේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදිලා යන ආකාරයත් ඒ ධාතුන් වහන්සේලාගෙන් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලැබෙන ධාතු ද්‍රෝණය ලංකා භූමියට ලැබෙන ආකාරයත් අනාගතයේ ස්වර්ණමාලි මහා සෑය නමින් ලංකා භූමියේ පහළ වෙන දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරන මේ විස්තරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ දැනුවත් කරපු විස්තරයක් දේශනාවල සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එදා ද්‍රෝණ 8කට බෙදලා දීපු සර්වඥ ධාතුන් වහන්සේලාට අනාගතයේ අන්‍ය තීර්ථකයන්ගෙන් අන්‍ය රජවරුන්ගෙන් හානි සිද්ධ වෙන බව එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් භාවනා කරනකොට දිවසින් දකිනවා. උන්වහන්සේ කල්පනා කරා කොහොමද අපි ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් මොකක්ද කළ යුත්තේ? අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් එක් ද්‍රෝණයක් නම් ආරක්ෂිතයි. ඒක බුද්ධ අධිෂ්ඨානය. ඒ තමයි රුවන්වැලි මහා සෑයට ලැබෙන ධාතු ද්‍රෝණය. අනික් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම එකතු කරලා පොළොව ඇතුලේ වාල සංඝටකේ නම් වූ ආරක්ෂිත තැනක පොළොව ඇතුලේ ධාතු නිධානයක් කළ යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල භාවනාවෙන් දකින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා අජාසත්ත රජ්ජුරුව කැඳවල රජ්ජුරුවන්ට දැනුම් දුන්න රජතුමනි අපි බෙදාදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8 ද්‍රෝණ 7ක් ආපහු එකතු කර යුතුයි. අනාගතයේ ධාතුන් වහන්සේලාට විශාල හානියක් උපද්‍රවයක් සිද්ධ වෙයි. එදා මේ මත අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ආපහු එකතු කෙරෙව්වා. ඒ සෑවල්වල ඒ චෛත්‍යවල ධාතුන් වහන්සේලා ඉතාම ස්වල්පේ බැගින් තියෙන් නැරලා ඒ ධාතුන් වහන්සේලා ආපහු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජදරුවෝ දැනුවත් කරලා ධාතුන් වහන්සේලා ආපහු ලබාගත්. හැබැයි මේ සියල්ලට අනුග්‍රහය දුන්නේ අජාසත්ත රජ්ජුරුවෝ. රජ්ජුරුවෝ කිව්වා ස්වාමීනි මම ධාතු නිධානයට කටයුතු සංවිධානය කරන්න. පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා නිදන් කරන්න ඔබවහන්සේලාගේ අවශ්‍යතාවය පරිදි ඔබවහන්සේලා මට උපදෙස් දෙන විදිහට මං හැමදේම කරන්න. හැබැයි ඒ රජදරුවන්ට බෙදා දීපු ධාතුන් වහන්සේලා ආපහු ඉල්ල ගැනීම ඔබවහන්සේ සතුයි. මොකද ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවෙත් තව පොඩ්ඩින් යුද්ධයකට පැටලෙන්න වෙනවා. ඒ නිසා මම ධාතුන් වහන්සේලා ආපහු ඉල්ලන්න ගියොත් ඔවුන් මා එක්ක යුද්ධ කරන්නේවි. ඒ නිසා ඔබවහන්සේලාට ඒක බාරයි. ආරක්ෂා කරන කටයුතු තුළ ගොඩනැගිලි ඉදිකිරීම පොළොව ඇතුළේ ආරක්ෂා කරවීම ඒ ආරක්ෂිත වැඩපිළිවෙල ඒවමං කරන්නම් කිය. ඔය විදිහට අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක් එකතු කරා. එකතු කරලා රජගහනුවර විශාල ගල් පර්වතයක් පිහිටි භූමියේ පර්වතය උන්වහන්සේලා ඉරුදියෙන් එතනින් අතුරුදහන් කරලා
එතන තමයි කෙන පොළොව ඇතුළට හාරලා වටේට බැඳල පොළොව ඇතුළේ චෛත්‍යයක් හැටියට සකස් කරන. මේ චෛත්‍යය තුළ අර එකතු කරගත්ත ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම කරඩු 7ක තැන්පත් කරන. එතනදී අජාසත්ත රජ්ජුරු වහනවා මහාකාශිප මහරහතන් වහන්සේගෙන් ස්වාමීණී. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක්නේ. ඇයි අපි ද්‍රෝණ 7ක් විතරක් ආරක්ෂා කරන්න. කෝ රාමගාම නගරි කෝලිය රජදරුවන්ට ලබාදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණය කියලා. අන්න එතනදී මහාකාශිප මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණය අපි අමුතුවෙන් ආරක්ෂා කළ යුතු නෑ. බුද්ධ අධිෂ්ඨානයක් මත ඔය ධාතුන් වහන්සේලා ද්‍රෝණයම තව ටික කාලෙකින් නාගලෝකෙට යනවා කිය. මොකද ඒ වෙනකොට ගංගානං ගඟ අසල චෛත්‍යයක් හදල රාමගාම නගරේ කෝලිය රජදරුවයේ මහා සෑයට ධාතුන් වහන්සේලා තැන්පත් කළ වන්දනා කරනු. විශාල ගංවතුරක් එක්ක චෛත්‍යය කඩාගෙන ගඟට වැටිලා කරඩුව ගඟ දිගේ පාවෙලා බුද්ධරශ්මි විහිදෝමින් මහා සාගරයට යනවා. සාගරයේ මත ගිලෙන්නේ නැතුව බුද්ධරශ්මි විහිදමින් පාවෙන මේ කරඩුව දකින නාගලෝකෙ නාගයන් කරඩුව නාගලෝකට අරගෙන යනවා. නාගලෝකයේදී අවුරුදු ගණනාවක් නා රජවරු ධාතු මන්දිර මවාගෙන මේ ධාතුන් වහන්සේලාට පුද පූජා කරනවා. රජතුමනි ඔය නාගලෝකෙට අරගෙන ගිය ධාතු කරඩුව. අනාගතයේ ලංකා භූමියේ දුටු ගැමුණු නම් මහා පින්වන්ත බෝධි සත්ව රජ කෙනෙක් පහළ වෙලා. මහා සෑයක් කරවලා නාගලෝකෙන් ඔය ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑයි තැන්පත් කරනවා. ඒක බුද්ධ අධිෂ්ඨානයක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණී බුදු වැසින් දැකළ දේශනා කරලා තියෙන්. එනිසා රජතුමනයේ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව ගැන අපි කලබල විය යුතු නෑකියෝ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පවා අනාගතයේ මේ රුවන්වැලි මහා සෑ ඉදිවෙන ආකාරය. ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට ලැබෙන මේ සියලු සිදුවීම් බුදු වැසින් දැකලා දේශනා කරපු විස්තර ඉතිහාසි සඳහන් වෙනවා. ඒවගේමයි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ටත් මේ කාරණය ඔය විදිහටම කියනවා රජතුමනි ඔබේ මුණුපුරෙක් වන දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ භූමියේ මහා සෑ ඉදි කරවනු. මොකද ඒකට හේතුව දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මේ භූමියේ මහා සෑයක් ඉදිවෙනවා කියලා මිහිදු මහරහතන් වහන්සේගෙන් දැනගත්ත වෙලාවේ රජ්ජුරුවෝ කියනවා අනේ ස්වාමිනියේ සෑය මම ඉදි කරන්න ඔබහන්සේ මට උපදෙස්තෙන්. එතන දිතායි මිහිදු මහරහතන් වහන්සේකෙන් රජතුමනි ඔබ මේකට සුදුස්සන්නෙමෙයි. අනාගතය ඔබේ මුණුපුරෙක් පෙරුම් පුරාගෙන යන මහා පින්වන්ත බෝධි සත්‍යයෙක් මේ චෛත්‍ය ඉදි කරන්නම ලෝකෙට පහළ වෙනවා කියෝ. එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කියනවා ස්වාමීනී මගේ මුණුපුරෙක් නම් මේ මහා සෑ ඉදි කරන්න මම ඉදි කරා හා සමානයි. එහෙමනං ඔබහන්සේලා මට උපදෙස් දෙන්න ඊට අවශ්‍ය වෙන විදියට මම මොකද්ද කළ යුත්තේ. අන්නේ උපදෙස් පරිදි තමයි එදා සෙල් ටැඹේ මේ සියලු තොරතුරු සටහන් කරලා සෙල් ටැඹක් පිහිටෙවේ. මේ තොරතුරුත් එක්ක තමයි රුවන්වැලි මහා සෑ ඉදි කරන භූමිය එදා දුටුගැමුණු රජතුමාට අනුරාධපුරේ නිදහස් කරගත්තට පස්ස මේ භූමිය හොයාගෙන මේ භූමියේ මහා සෑ ඉදි කරන සියලු කටයුතු සංවිධානය කරගන්න ලැබුණේ. පිංහතුනේ රුවන්වැලි මහා සෑය කියන්නේ මේ තුන් ලෝකෙම තියෙන පූජනියම චෛත්‍යරාජාණන් වහන්සේ. අද දෙව්ලොව තියෙන සිළුමිනි මහා සෑ දිහා ගත්තා. බඹලව බ්‍රහ්ම දෙවියන් වන්දනා කරන සළුමිනි මහා සෑ දිහා බැලුවත්. ඒවගේම නාගලෝකෙ නාගයන් අදත් ධාතු මන්දිර මවාගෙන සට්ටුවනින් යුක්තව මුතු මැණික් ශක්ෂිලා වෙරළුමිනි ආදී මැණික් වර්ග අතුරලා ධාතුන් වහන්සේලාට නාලෝ වැඳුම් පිදුම් කරනු. මේ මනුලොව දඹදිව තියෙන සිද්ධස්ථාන දිහා බැලුවත් මේ ලංකා භූමියම තියෙන සෑම චෛත්‍යයක් දිහා බලාගෙන ගියත් මේ දසදහසක් ලෝක ධාතුව දිහා බැලුවත් වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්න මේ තුන් ලෝකෙම තියෙන පූජනියම චෛත්‍යරාජාණන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑය. ඒවගේම රුවන්වැලි මහා සෑය කියන්නේ අවුරුදු 5000ක් යන්නතෙක් දෙව්මිනිසුන්ගේ වන්දනා ලබමින් ධාතු පරිනිර්වාණය වන තෙක් කිසිම ස්වභාවික විපතකටවත් හානියක් කරන්න බැරිවෙන ආකාරයට ආරක්ෂා වෙලා පවතින මහා සෑයක්. අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මේ චෛත්‍ය ගරා වැටුන් හැබැයි ගරා වැටෙන්නේ ඔය පිටිං තියෙන ඔය ආලේප කරලා තින් සමයට ගඩොල් ටික වටේ තියෙන
ඒ කපරාදුව මේ ටික කඩාගෙන වැටුනට ධාතු ගර්භය මේ ඇතුළේ තියෙන මේ ධාතුන් වහන්සේලා නිර්මාණ ඒවයි ආකාරයෙන්ම පවතින. මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය මත අවුරුදු 5000ක් පවතින ආකාරයට අධිෂ්ඨාන කරලා තුම් මහල් පේශා වලල්ල පමණක් 9 වතාවක් පොළොවට ගිලා බැස්සෙව්. ඔය පේශා වලලු 3 වගේ 9 වතාවක් ඇතුළට ගිලා බැහැපු පේශා වලලු 3 ඒවා 9ක් ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මත තමයි මේ මහා සෑය ඉති වෙලා තියෙන. ඒ පේශාවලලු 3 බැගින් ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා 9 වතාවක් පොළොවට මේ මහා චෛත්‍ය ඉදි කරන මේ භූමිය ගිලා බස්වන්නේ අනාගතයේ ස්වභාවික විපතකින් භූමි කම්පාවකින් කිසිම හේතුවකින් මේ මහා සෑයට හානියක් උපද්‍රවයක් ඇති නොවෙන්. එනිසා මේ 3 ලෝකීම ගත්තාම අදටත් තුනුරුවන්ගේ බුද්ධ ශක්තිය ධර්මී තියෙන ශක්තිය ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ශක්තිය මේ තුනුරුවන්ගේ බලය පැත්තෙන් ගත්තොත් තුනුරුවන්ගේ ශක්තිය පැත්තෙන් ගත්තොත් රුවන්වැලි මහා සෑය තරම් බල සම්පන්න තැන රුවන්වැලි මහා සෑය තරම් පූජනීය තැන ඒ තරත් දෙව්බමුන්ගේ වන්දනා ලබන චෛත්‍යයක් මේ 3 ලෝකෙම අපට දකින්න පුළුවන්කමක් නෑ. ඔබ අහල ඇති අතීතයේ මේ අනුරාධපුරේ රජකං කරපු භාතිකාබේ රජ්ජුරු. මේ භාතිකාබේ රජ්ජුරුවෝ තමන්ගේ රටවැසියන්ට අමාත්‍යවරු පත් කරලා රටේ ඒ පලාත් වෙන වෙනම මල් වවන්න කාලයක් යොමු කරා. රුවන්වැලි මහා සෑයම මලින් පුදන්න රජ්ජුරු තීරණය කරලා. එදා මේ භාතිකාබේ රජ්ජුරුව රටේ එක ප්‍රදේශයක් අමාත්‍යවරුන්ට පැවරුවා ඉද්ද වවන්න. තවත් රටේ එක ප්‍රදේශයක් දෑ සමන් මවන්න කියෝ. ඊළඟට සමන් පිච්ච ඔය විදිහට ලංකාව පුරාම සුවඳ මල් වර්ග රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යවරු යොදෝල වගා කෙරෙව්. අද අපි අස්වැන්න නිලනවා වගේ එදා රටපුරා මිනිස්සු යොදෝලා ඒ පලාත්වල මල් වගා කරලා. මේ සියලුම මල්වර්ග එකතු කර එකම දිනයක රටේම මිනිස්සු එකතු කරලා මල් කරත්තවලින් අරගෙන ඇවිල්ලා රුවන්වැලි මහා සෑය මල් ඔටුන්නක් වගේ මල්වලින් සැරසුව කියලා ඉතිහාස සඳහන් වෙනවා. එතකොට අපිට පේන අතීත රජවරු මේ මහා සෑය මලින් පුදලා තියෙන මේ ආකාරයෙන් මේ දුටුගැමුණු රජ්ජුරුව අදත් දුටුගැමුණු දෙවියන් නමින් දෙව්ලෝ වැඩඉන්න. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අවසන් සුසුම් පොද හෙලන්නේ මේ රුවන්වැලි මහා සෑ සලපතල මළුයි. එදා මේ මහා සෑ දෙස බලාගෙන බුදුගුණ සිහිකර මේ මහා බෝධිසත්වයන් වහන්සේ මහා සෑය දෙස බලාගෙන වන්දනා කරද්දී ලක්ෂ ගණන් රහතන් වහන්සේ ලහසි මහා සෑ මළුවට එකතුනා. රජ්ජුරූ කරපු පින්කම් සියල්ල පින්පොත බලාගෙන අමාත්‍යවරයෙක් සිහිකරන අතරතුර රුවන්වැලි මහා සෑයට ඉහළහස සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙන් වැහිලා ගියා. දිවිය රථ 6ක් අහස ඉඳන් රජ්ජුරුවන්ට ඒ දිවිය රථවලට අඬගහනවා. රජතුමායින් අපේ දිවිය ලෝකෙට නෑනෑ රජ්ජුරුවෙන් අපේ දෙව්ලෝට නෑනෑ රජ්ජුරුවෙන් අපේ දිවිය ලෝකෙට කියලා රජතුමාව දෙව්ලෝට අරගෙන යන්න රුවන්වැලි මහා සෑ මළුව දෙවියන්ගෙන් පිරිලගියා කියන. එදා පිරිත් අහල අවසන් වෙච්ච දුටුගැමුණු රජ්ජුරුවෝ එතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතරින් තේරපුත්තාබේ මහරහතන් වහන්සේගේ විමසවා ස්වාමීනී මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න මොන දෙව්ලෝද මේ දිවිය ලෝක 6ම දෙවියන් මට අඬගහනවා. එතකොට උන්වහන්සේකිනොත් තුසිත දෙව්ලොවයි. එහෙමනම් මමත් තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියලා නින්දෙන් පිබිදිය වගේ මහා සෑ මළුවේම අවසන් හුස්ම හෙලලා තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ පහළ වුණා කියන. අදටත් දුටුගැමුණු දෙවියන් තුසිත දෙව්ලොව දෙවියන් පිරිවරාගෙන වැඩඉන්නවා.